ආයිබෝන් කියලා පිළිගන්නවා ඔයාලා. අදත් ඉතින් වැඩි කතා නැතුව බලමු මාතෘකාව මොකක්ද කියලා. තප්පර කිහිපයකින් හිරගෙදර තමන්ගේ මහගෙදර වෙන්නේ දන්නේම නැතුවයි. ඉතින් තමන්ගේ ජීවිතේ තප්පර කිහිපයක් නිසා තමන්ගේ ජීවිතේ සුළු මොහොතක් තමන්ගේ හිත නොමග ගිය නිසා අවුරුදු ගණන් සමහර ජීවිත කාලෙම සමහර විට තමන්ගේ මුළු ජීවිතේ විනාශ වෙනවා හිරගයක් ඇතුලේ. ඒක නිසා හිරගෙදර මහගෙදර වෙන්නේ තප්පර කිහිපයක් නිසා. ඒ තප්පර කිහිපේ මගහැර ගන්න පුළුවන් නම් තමන්ට මේ ලැබිලා තියෙන මනුෂ්‍ය ජීවිතේ මේ යහපත් හොඳ මිනිසුත් එක්ක මේ හොඳ හුලඟක් වැදිලා මේ වටිනා කියන සබහා දහමේ ලෝකේ ලස්සනම රටක් වෙච්ච ලෝකේ පින්වන්ත රටක් වෙච්ච මේ ලංකාවේ පැය ගහලා ජීවත් වෙන්න පුළුවන්. ඉතින් මේ හිරගෙදර මහගෙදරක් කරගන්න නැතුව තප්පර කිහිපේදී වෙනස් වෙන මේ හිත ගැන පොඩ්ඩක් හරි අවධානය යොමු කරලා ඉන්න මේ වචන ටික වැදගත් වෙයි. ඒක නිසා බොහොම සීබුද්ධියෙන් අහගෙන ඉන්න. ඉතින් මේ හිරගෙදර මහගෙදරක් වෙන්නේ තමන්ගේ හිතට ආපු මේ තප්පර දෙක තුනක සුළු වෙලාවක අධික කෝපයක් නිසා වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට වැරදි තැනක අපි නතර වෙන්න ජීවිතේ තමන්ගේ තරහ තමන්ට හිතා ගන්න බැරි මට්ටමේ බලවත් දෙයක් කියලා අඳුර ගන්න බැරි වෙච්ච නිසා. මේ තරහ කියන එක හැට පේන්නේ නැති වුණාට මේ තරහ කියන එකේ මිනිහිට කරන්න පුළුවන් දේවල් මොනවද කියලා දැනගන්න අර මහවුළු ගෙදර හොඳ උදාහරණයක්. ඒක විතරක් නෙවෙයි සමහර අය ජීවිත කාලෙම ඇඳේ සමහර අය මුළු ජීවිත කාලෙම රෝද පුටු වල සමහර අය මුළු ජීවිත කාලෙම පසුතැවිලි වෙන්න ඕන දේවල් හදාගෙන මේ අපි අතරම ඉන්නවා. හැම දෙයකටම මුල මේ තප්පර ගානක තමන්ගේ හිත තමන්ගේ නොමග යවලා තමා ඇතුළෙම තියෙන අවසල ගත්ත තරහ නිසා. ඒක නිසා මේ තරහ පාලනය කරන්න. අර මෛත්‍රිය එකිනෙකාට මෙච්චිත පැතුරීම කිව්වම නිකන් අර සරලව ගත්තට ඔයාලා ඔය සරලව ගත්ත මාතෘකාව සරල කරගත්ත නිසාම තමයි ඒකේ වටිනාකමක් ඒකේ බලයක් දැකපු නැති නිසා තමයි අද ඒ හුඟ දෙනෙක් දුක් විඳින්නේ ඒ හුඟ දෙනෙක් ඔය මහවුළු ගෙදර බන්ධනාගාරවල එහෙම නැත්නම් ඇඳවල් වල එහෙම නැත්නම් මුළු ජීවිත කාලෙම පසුතැවිල්ලෙන් පීච්ච මානසික රාමුවකට කොටු වෙන්න උනේ. ඒක නිසා ඔයා දැනටත් ඉන්නේ හිරගෙදර නෙවෙයි නං. ඔයා දැනටත් ඉන්නේ ජීවිත කාලෙම පසුතැවිලි වෙන දෙයක් කරගෙන ඇඳේ නෙවෙයි නං. එහෙම නැත්නම් ඔත්පල වෙලා නෙවෙයි නං. මේ කාරණා අනිවාර්යෙන් හිතට දාගන්න. ඔය තමන්ගේ හිතට එන තරහ ගැන බොහෝම කල්පනාකාරීව ඉන්න. ඒ හිතට එන තරහ නිසා හිතට එන ආවේගකාරී හැසිරීම නිසා එහෙම නැත්නම් තමන්ගේ හිත තමන්ව නොමග යවන්න ගන්න උත්සාහය නිසා වෙන්න පුළුවන්. ඒක නිසා ඔය තරහ කියන එක තමන්ගේ හිතට අංශු මාත්‍රයෙන්වත් ලං කරගන්න එපා. ඔය තරහ ක්‍රියාවකට පෙළුණ ගමන් ඔයා නතර වෙන්නේ මිනිමරුවෙක් වෙලා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සමාජය ඔයාව ජීවිත කාලෙම එක කුඩා කාමරයකට කොටු කරලා දාන හිරගයකට දාන සිතුවිල්ලක් වෙන්න පුළුවන්. ඒක නිසා ඔයාගේ හිතුවිල්ල ගැන ඔයා පස්සේ පසුතැවිලි වුණා කියලා. ඔයාගේ හිත ගැන ඔයා ගත්ත තීරණය නිසා ඔයා තරහ උස්සගත්තේ මේ සුළු කාරණා නිසා මගේ වැරද්දක් නෑ නේ කිව්වට කරුණු කාරණා ගලපලා බැලුවාම සාක්ෂි සසදලා බැලුවාම ඔයා වැරදිකාරයෙක් නම් ඔයාට යන්න වෙනවා නපුරු තැනට අඳුරු තැනට. ඒක නිසා ඔයාට ගෙදින් දෙන කෑම එක කාලා නිදහසේ ඉන්න තියෙන පරිසරය නැති කරන්න එපා. හිතට එන තරහ වැඩි නම් තමන්ගේ හිත තමන්ව නොමග යන දේවල් කරන්න කියලා පොළඹවනවා නම් කල්පනාවෙන් මෙච්චිත පුරුදු කරන්න. ඔය මෙච්චිත පුරුදු කරන්න මෛත්‍රිය වඩන්න කියලා ඔයාලා කිව්වට ඔයාලා ඒක සාමාන්‍ය සරල කරලා ගත්තාම ඒකේ ප්‍රතිඵලය සරල නැහැම වුණාට පස්සේ ඒක නිසා දෙයක් වෙන්න කලින් අපිට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග තියෙනවා. නමුත් දෙයක් වුණාට පස්සේ ගන්න පුළුවන් ක්‍රියාමාර්ග අර කලින් කිව්ව දේවල් වලට වැඩිය ගොඩක් වෙනස්. අපිට තියෙන දෙයක් වුණාට පස්සේ ප්‍රතිඵලය භුක්ති විඳින්න. උදාහරණයක් විදිහට ඔයා වැරද්දක් කරලා හිරගත වුණොත් ඔයාට තින්නේ හිරේ ඉඳලා ඔයා කරපු වැරද්දට ප්‍රතිඵලය භුක්ති විඳින්න. ඔයාට ඒ වැරද්ද හදා ගන්න තියෙන අවස්ථාව ඊට පස්සේ හම්බෙන්නේ නැහැ. ඒක නිසා ඔයාට දැන් තරහ නොගිය වෙන්න පුළුවන්. නමුත් තරහ ගියොත් ඔයා මොන වගේ තැනකටපත් වේද කියන එක දැන් හිතන්න ඔයා. ඔයාට නිකන් මේක විහිළුවක් වගේ තේරෙයි. අපි මෙච්චර හොඳට ඉන්නවා තරහක් අපිට කොහෙද යන්නේ කියලා. නමුත් ඔහොම හිතමු හුඟ දෙනෙක් අද වැඩ වැරදුනාට පස්සේ එයාලට මේ ගෙදරින් දෙන කෑම එකවත් හම්බෙන්නේ නැති තරම් අසරණ තත්ත්වයට පත්වලා ඉන්නේ. ඔය හිරේ විලංගු වැටලා ඉන්න මිනිස්සු කැමැත්තෙන් ඉන්න කට්ටිය නෙවෙයි. ඌමනාවෙන් ඒක ඇතුළට ගිය කට්ටිය නෙවෙයි. නමුත් හිතේ යම් කිසි දුර්වලකම් නිසා බොහෝ විට තරහ ඉස්මතු වෙලා කෝපය වැඩි වෙලා තමන් జగතා කියලා හිතුවා. කෝපය තමන්ට පාලනය කරන්න බැරි දෙයක් නෙවෙයි කියලා හිතුවා. නමුත් කෝපය කියලා කියන්නේ ඔයාගේ ඇතුළෙම තියෙන ඔයාට පේන්නේ නැතුව ඔයාට විනාශයක් කරන්න පුළුවන් බලවත් ආයුධයක්. අන්න ඒක හොඳට මතක තියාගන්න. තරහ ගත්තොත් ඔයා පෙරදි. තරහ ගත්තොත් ඔයා නෙවෙයි. ඒක නිසා ඔයා වෙන්න තරහ නොගෙන ඉන්න. ඒක ඔයාටත් වටිනවා, රටටත් වටිනවා. හැදු වැඩු දෙමෝපියොන්ටත් කෙලේ ගුණේ සැලකීමක් විදිහට තරහ කියන එක තරහ කරලම දාන්න. ඒක ලං කරගන්න එපා. තරහ කියන එක මනුස්ස ලෝකෙ ඉපදිච්ච අපිට වටින දෙයක් නෙවෙයි. අමාරු දෙයක් කියන තරම් පහසු නැති දෙයක්. නමුත් අමාරු දේවල් කරොත් තමයි දෙයක් කරා කියලා දැනෙන ජීවිතේට. අර ගඟේ
පහලට යනකොට කරන්න දෙයක් නැහැ. නිකන් හිටියත් පහලට යනවනේ. නමුත් උඩට යනවා නම් පොඩක් පීනන්න ඕනේ, ගල් මුල් එක්ක පොරබදින්න ඕනේ. ඒක නිසා තරහත් එක්ක තමන් ෆයිට් කරන්න. තරහත් එක්ක තමන් ෆයිට් කරනකොට තමන්ට තේරෙයි මම මේ ෆයිට් කරන්නේ ඇහැට කනට පේන්නේ නැති බොහොම ශක්තිමත් ස්වභාවයක් එක්ක. ඉතින් ඒ වගේ දේවල් එක්ක ශක්තිමත් ඒ ස්වභාවයන් එක්ක තමන් ෆයිට් කරනකොට තමන්ට මේ ඇහැට කනට පේන දේවල් එක්ක ෆයිට් කරන එක බොහොම පහසු දෙයක් වගේ දැනෙන්න ගනි. ඒක නිසා තමන්ට පේන්නේ නැතුව තමන්ගේ ඇතුළ ඉඳලා තමන්ව නටවන ඒ තරහට ඉඩ දෙන්න එපා. ඒක නිසා ඒ තරහ තමන් දුරිම දුරු කරලා දාලා තමන්ගේ හිත මෛත්‍රී සහගතව මෙත්සිතින් පුරව ගන්න. ඒ මෙත්සිතින් පුරව ගන්න උදව් කරන කට්ටියත් එක්ක එකතු වෙන්න. තරහ තමන්ගේ සිතින් ඈත් කළා තමන්ව තරහ නොගස්සන අයත් එක්ක එකතු වෙන්න. නැත්තම් තමන් තනියම තමන් අනිත් අයට මෙත්සිත පතුරවගෙන තරහ නොගෙන ඉන්න එක තමන්ටයි වාසිය. ඒක නිසා වටින දෙයක් හැමතිස්සෙම කනට දාන්න, ඇහැට දකින්න, කියවන්න පුරුදු වෙන්න. ඒකයි අපේ ජීවිතේ වටිනාකම වෙන්නේ අන්තිමට. තමන්ට අන්තිමට තමන් කරගත්ත වටිනා දේවල් විතරයි ඉතුරු වෙන්නේ. අනිත් හැම දෙයක්ම අපිට දාලා යන්න වෙනවා. තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හිතට දැනෙන, හිතට වටිනාකමක් එක් කරගන්න පුළුවන් තවත් ලස්සන කරුණක් හම්බෙච්ච ගමන් ඔයාලව හම්බෙන්න එනවා මම. ඒක නිසා subscribe කරලා වීඩියෝ එක දාපු ගමන් ඔයාලට notification එකකින් බලන්න පුළුවන් ක්‍රමේ මම අලුතින් කියන්න ඕනේ නැහැ දන්නවා ඇති. ඉතින් මේ settings හදලා තියාගන්න. channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. දවසට විනාඩියක් හරි වටින දෙයක් ජීවිතේට එකතු කරගන්න. වටිනා මිනිස්සු කියන්නේ වටිනා සමාජයක් කියලා කියන්නේ අපිට බය නැතුව එළියට බහැලා අපේ දවස ගත කරන්න පුළුවන් ලෝකයක්. ඉතින් එහෙම ලෝකයක් හදන එක සීනියක් වගේ වුණාට තනි හැදිලා අපි බලමු අපිට පුළුවන් ක්‍රමයකින් සාර්ථක මිනිසෙක් වෙන්න. ඉතින් ඔයාලා හැමෝටම සුබ දවසක්, සුබ හිටක් කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.